good morning හැමෝටම. මම දැන් කරපු හැටි ගැන කිව්වොත් ඔයාලට දැන් තාම 2027 නේ දැන් A levels පටන් ගත්ත ගමන්. ඒතකොට ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයාලට ඔයාලා ඉස්සෙල්ලාම පළවෙනි මාස දෙක තුන ඇතුළත හොඳ ක්ලාස් එකක් හොයාගන්න. ඒ කියන්නේ Tamanට ෆිට වෙන ක්ලාස් එකක් හොයාගන්න මේ ඒ කියන්නේ හොඳට ෆිසික්ස් කෙමිස්ට්‍රි හැමත් අර හොඳට තේරෙන ක්ලාස් එකක් හොයාගෙන ඒකත් එක්ක සෙටල් වෙන්න. මොකද මේ දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි ක්ලාස් ගොඩකට යනවා. මේ හැනතනම දුවල අන්තිම වෙලාව නාස්ති වෙනවා බොරුවට අර සෙල්ෆ් ස්ටඩින් වලට වෙලාව තියාගන්න නැහැ. දැන් මම නම් බයෝ වලට ඇත්තටම ආවේ ටාර්ගට්ස් එක විතරයි. ඒතකොට ඇත්තටම බයෝ වලට ඇත්තටම හොඳටම ඇති එක ක්ලාස් එක. මොකද බයෝ වල හොඳට තියරි එක එක්ස්ප්ලেইন කරායින් පස්සේ ඒක හොඳට ඔළුවට දාගත්තායින් පස්සේ ඔයාලා සෙල්ෆ් ස්ටඩින් කරලා තමයි ඒක ඉතුරු ටික කරගන්නවා. ඊට පස්සේ දැන් පාඩම් කරන ඒවට ආවහම හැන සබ්ජෙක්ට්ස් තුනේම තියරි එක ගොඩක් වැදගත්. එතකොට ෆිසික්ස් වල වුණත් අර දැන් ඔයාලා හිතන තියරි වැඩි නෑ කියලා. ඒත් අර තියරි එක නැතුව ඔයාලට ඊළඟට අර පේපර්ස් ක්වෙස්චන්ස් එහෙම කරන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා හොඳට පන්තියේදී අහන් ඉන්න දැන් ඔයාලට සර්ච් කියලාදී මේ දැන් බයෝ වගේ නම් කොහොමත් ඒක ගොඩක් වැදගත්. අහන් ඉන්ටියේ නැත්තම් ඔයාලට ගෙදර ගියහින් පාඩම් කරාට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. ඒ කියන්නේ දවසයි දෙකයි අර ලොන්ග් ටර්ම් මෙමරි එකට දාගන්න නම් හොඳට මෙතනදී පන්තියේදී හොඳට අවධානය දීලා අහගෙන ඉන්න ඕනේ. ඒතකොට ඒක ඇත්තටම ඔය මේ පිටිපස්සේ ඉන්නවට වඩා ගොඩක් හොඳ මම නම් ඇත්තටම ඉස්සරහට ඇවිල්ලා තමයි හැනදාම හිටියේ. මේ මොකද අහන් ඉන්නයි ඒ කන්සන්ට්‍රේෂන් එක මේ කැඩෙන්නේ නැහැ. ඒතකොට හොඳට ඉන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත. හැබැයි ඉස්සරහා ඉන්නවා නම් තමයි ගොඩක් හොඳ කියලා මම නම් හිතන්නේ. මොකද මේ ඒක අහන් ඉන්න එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාලා ඒක පොඩි දෙයක් කියලා හිතන ඇති. හැබැයි ඔයාලා ගෙදර ගිහින් පාඩම් කරද්දී ඔයාලටම තේරෙන්නේ නැති දැන්ටමත් ඒ කියන්නේ පාඩම් කරන එක තව සතියකින් දෙකකින් බලද්දී මතක නැහැ. ඒතකොට දැන් මේක ලොකු ලෝඩ් එකක් තියෙනවනේ ඔයාලා ඉස්සරහට තේරෙයි බයොලොජි වල. එතකොට ඒක අර මේ ලොකුවට ඔළුවට දාගෙන ඉන්න ඕන නම් ඒ ඔක්කොම ටික ඒ විදියට හොඳ අවධානයෙන් පන්තියේදී අහන් ඉන්න ඕන. ඊට පස්සේ අනිත් එක තමයි දැන් එතකොට සර් කියන ඒවා හොඳට ෆලෝ කරන්න. මොකද දැන් පාඩම් කරන විදිහ අර නිකන් ගිරව් වගේ පාඩම් කරා කියලා මේ රිසල්ට් එකට යන්න අමාරුයි. ඉතින් අර මේ සර් කියන එක එක ඒවා පාඩම් කරගන්න ඕන විදිහ, ඒ කියන්නේ ඒවා මතක තියාගන්න ඕන විදිහ, ඩයග්‍රෑම්ස් අඳින්න කියලා තියාගන්න කියනවා, ටේබල්ස් පාවිච්චි කරන්න කියනවා. එතකොට මේ සිස්ටම් එකට ඒ විදිහට කරන්න. එතකොට ඔයාලට ඒවා ඔළුවට දාගන්න ලේසි. හැන එකම නිකන් පැරග්‍රාෆ් එකේ ලයින්ස් ටික පාඩම් කරගත්තා කියලා ඔයාලට මේ අර බයොලොජි වල එහෙම ඔළුවේ දාගන්න ඔක්කොම ටික තියාගන්න බෑ. ඒක ලොකු ලෝඩ් එකක් තියෙනවා නිකන් සාමාන්‍ය කෙනෙක්ට එහෙම තියාගන්න බෑ. ඒ හින්දා ඒව ඔක්කොම ෆලෝ කරන්න ඉන්ස්ට්‍රක්ෂන්ස්. සේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට උනත් ආවමත් ඒ විදිහට මේ අසවල කියන විදිහට වැඩ කරන්න. ඒ වගේම තමයි පාස් පේපර්ස් වලට එහෙම ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න. ඊට පස්සේ ක්ලාසස් වලට ආවම ඒ කියන්නේ දැන් ඔයාලා තාම පේපර් ක්ලාසස් පටන් ගන්න නැහැ නේ. පේපර් ක්ලාසස් පටන් ගත්තාම ඒව අවොයිඩ් කරන්න එපා. දැන් ගොඩක් අර බයොලොජි වුණත් බයෝ ක්ලාස් එකේ අර කියන්නේ පේපර් ක්ලාස් එකට එන්නේ නැතුව ළමයි අවොයිඩ් කරනවා. අර මේ තාම පාඩම් කරලා මදි කියලා නිකන් ගෙදරට වෙලා ඉන්නවා. අර එහෙම වැඩ කරන්න එපා. මොකද ඔයාලට මෙතනට ආවම තමයි ඔයාලගේ තත්ත්වය තේරෙන්නේ. ඇත්තටම මේ බයෝ ක්ලාස් එකේ වුණත් දැන් සර්ගේ පේපර් ක්ලාස් එක පටන් ගත්තාම අපිටත් මාක්ස් තිබ්බේ නැහැ. ගොඩක් අඩුයි මාක්ස්. ඒතර දිගටම ඇවිල්ලා ක්වෙස්චන්ස් ලියලා ප්‍රැක්ටිස් වෙද්දී තමයි ඔයාලටත් ඒකේ මාක්ස් වැඩිපුර ඉම්ප්‍රූව් වෙනවා පේන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම එහෙම මාක්ස් අඩු වුණා කියලා ඩිස්කරේජ් වෙන්න එපා. ඒ කියන්නේ Tamanට බෑ කියලා අර මානසික වැටෙන්න එපා. පාඩම් කරද්දී පුළුවන් වෙනවා කියලා අර ඒ උත්සාහය තියාගෙන වැඩ කරන්න ඉස්සරහට. එතකොට අර හැබැයි පේපර්ස් අවොයිඩ් කරන්න එපා. මොකද එහෙම අවොයිඩ් කරොත් ඔයාලට අන්තිම A level exam එකට ගියන් පස්සේ ඒවා ලියා ගන්න බැරුව යනවා, වෙලා මදි වෙනවා, ටයිමින් අවුල් යනවා. ඒ වගේම ඒතර ස්ට්‍රෙස් එකත් එක්ක කොහොමත් අවුල් යනවා. ඒ හින්දා හැනිසම පේපර් ක්ලාසස් වලට එන්න. පේපර් ක්ලාසස් මිස් කරගන්න එපා. ඒ වගේම තමයි තියරි එකත් ඒ වගේම වැදගත්. මේ දැන් බයොලොජි නම් ළමයි සමහර අය දැන් ගෙදර නිකන් පාඩම් කරගන්න පුළුවන් කියලා අර බයොලොජි ක්ලාස් එක පොඩ්ඩක් මිස් කරගන්න මේකක් තියෙනවා. එහෙම කරන්න එපා. මොකද දැන් බයොලොජි එහෙනම් මුළු සිලබස් එකම ගෙදරටලා පාඩම් කරන් තිබ්බනේ එහෙමනම්. එහෙම බෑනේ. මොකද මෙතන අර එක්ස්ප්ලනේෂන් එක ගොඩක් වැදගත්. ඔයාලට ඒක හොඳට ඔළුවට දාගන්න. ඒ හින්දා මේ ක්ලාස් මිස් කරගන්න දු අනිවාර්යෙන් ක්ලාස් වලට එන්න. ඊට පස්සේ පාඩම් කරන එක ගෙදර කරද්දී ඔයාලා දැන් පැය ගාන වැඩක් නැහැ. ඇත්තටම ගොඩාක් පැය ගානක් වැඩ කරාට වැඩක් නැහැ. අර ඒක ප්‍රොඩක්ටිව් නැත්තම්. ඒ හින්දා ඒක ප්‍රොඩක්ටිව් කරගන්න ඔයාලකටම හරියන ගැළපෙන සිස්ටම් එකක් හදාගන්න. ඒක දැන් එක්කෙනා එක්කෙනාට වෙනස් වෙනවා. සමහරව ඉන්නවා ගොඩාක් වෙලා ඉඳගෙන පාඩම් කරන්න පුළුවන් කට්ටිය. සමහරව ඉන්නවා එහෙම බැරි කට්ටිය. දැන් ඒගොල්ලොත් අර ප්‍රැක්ටිස් වෙලා පුළුවන් තරම් වැඩිපුර ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න හදාගන්න එක. මොකද මේ ප්‍රොඩක්ටිව් නැත්තම් පැය 15ක් 20ක් වැඩ කරත් වැඩක් නැහැ. දවසට මේ වැඩ වෙලා තියෙන පොඩ්ඩයි නේද? හරිද? එතකොට තව ඔයාලට කියන්න ඒ ටික තමයි ඉතින් කියනවා. හරි එහෙනම් ඔයාලටත් good luck කියලා කියනවා හැමෝටම. මටත් වඩා හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම විශ් කරනවා. Thank you.